වෙසක් පොය කියන්නේ සන්තෝෂයෙන් හදවතට නගන්න පුළුවන් දවසක් වගේමයි යම් සංවේගයකින් හදවත පිරෙන දවසක්. මොකද දෙමවුල කියලා කියන්නේ මේ ලෝකයේ ධර්ම අවබෝධයේ සැනසුම ලං කරන්න පුළුවන් පාරමී වල පූර්ණ වෙච්ච මහ පින්වන්තයා අන්තිම ආත්ම භාවය අවසාන ජීවිතේ වෙනුවෙන් යම් භූමියක ජන්මලාභය ලබනවද මේ වෙනකොට නේපාලයේ පිහිටි ලොම්බිනි පුදබිමේ අපේ බෝධිසත්වයේ උපත ලැබුවේ වෙසක් පොය දවසේ. සිහි කරද්දී ඒ ප්‍රීතිමත්. ඒ අමගේ මහ බෝධිසත්වයේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් ආදී කොට ජීවිතේ යථාර්ථය දැකලා අභිනික්මන් කරලා විජයශ්‍රී ජයශ්‍රී මහබෝධ සෙවණේ සියලු බුදුරුන්ගේ ජයභූමිය වූ වජ්‍රාසනයේ මත ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ වෙසක් පුන් පොහෝ දිනයක. සිහි කරද්දී ප්‍රීතිමත් කරුණ. ඒ වගේමයි ලොවට කරුණා අනුකම්පාවෙන් 45 වසරක් පුරාවට ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කුසිනාරාමයේ උපවර්තන සාහල වනෝද්‍යානයේදී මහා පරිනිර්වාණයෙන් පිරිනිවන් වෙදී වෙසක් පුන් පොහෝ දිනයක දහම් කරුණ විදිහට මාසී කරේ බුදුරජාණන් වහන්සේ පිරිනිවෙද්දී ලෝකයට අමාගබලක් ගලවන්නේ දහම් දෙසලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවනට මොහොතක් තවා ශ්‍රාවක පිරිස වෙනුවෙන් අවසාන වචනේ වදාළා. මා හිතනවා මෙහි බණහන ඔයාලා කවුරුත් බුදුරජාණන්ගේ අවසාන වචනේ දන්නවා ඇතයි කියලා මම හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන්ට මෙහෙම හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රණාමි වෝ මහණෙනි මේ මා ඔබට කරන අවසාන ආමන්ත්‍රණයයි. වය ධම්මා සංඛාරා හටගත්තා වූ හැමදේ මහණෙනි නැසෙනවමයි. අප්‍රමාදේන සම්පාදේත එනිසා ඔබ අප්‍රමාදීනෙට අපි වෙසක් සිහි කරගෙන යනකොට පසුපස්සට අපිට තියෙනවා දහස් ගණනක් වෙසක් දින සිහි කරන්නේ. මොකද අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න යුගයේ මේ වෙනකොට අවුරුදු දහස් ගණනක් ගත වෙලා. අපි ආපහු සිහි කරගෙන ඉවර. අපිට සමීපම පින්වර වෙසක තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙසක් පොය. ඒ වෙසක් පොයේ බුදුරජාණන් වහන්සේගේ අවසාන වචනය ශ්‍රාවකයෝ වෙනුවෙන් බුදුරජාණන් දෙන්න තිබිච්ච අන්තිම අවවාදය තමයි අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීනෙට මම හිතනවා මේ වෙසගේ අපි හැමදෙනා ගිහි පැවිදි අපි හැමදෙනා මේ අන්තිම බුදුවදනේ අර්ථයෙන් තේරුම් ගන්න මේක හදවතට කාවද්ද අප්‍රමාදීනෙට නෙම නැත්නම් ප්‍රමාද වෙන්න එපා. පමණ නොවන්න කියපේ තේරුම් ගන්න. මම අහලා තියෙනවා දහම්පත කියද්දී ගොඩක් අයගෙන් මොකද්ද බින්දුනේ අප්‍රමාදී වෙන්න කියකේ තේරුම අහපුවම ගොඩක් කරවට මම දෙක චිත්‍රය තමයි ස්වාමීන් වහන්සේ ප්‍රමාද වෙන්න එපා කියන එක. මම එතකොට අහලා තියෙනවා ප්‍රමාද වෙන්න එපා කියන එකේ තේරුම මොකද්ද? එතකොට බොහෝ දෙනෙකුට ඒක සරලව තෝරගන්න ඇතුලේ අදහසක් නෑ. මමත් කලක් තිස්සේ හිතපු එක ප්‍රමාද නොවීම අප්‍රමාදය කියලා කියන්නේ කවරක්ද? ඒ කොතැනකින්ද? ඉතා සරලව අරුත් ගැනීමේ හැක්කේ. මට එක සිදුවීමක් නිසා මේකට හොඳම අර්ථයක් මගේ හිතට දැනෙනවා. මගේ සිදුවීම අන්තිමට කියනවා. ඔයාලා අදින් පස්සේ අප්‍රමාදය කියන එක මෙහෙම මතක තියාගන්න. අප්‍රමාදය යනු කල් නොදැනීමයි. මොකක්ද අප්‍රමාදය කියලා කියන්නේ? කල් නොදැනීම. තමන්ගේ යහපත උදෙසා පවතින දේ කල් දාන්න නැත්නම් ඒ අප්‍රමාදී. තම දියුණුව කල් දාන්න නැත්නම් ඒ අප්‍රමාදී. තම වරද හදා ගැනීම කල් දාන්න
නැත්නම් අප්‍රමාදී. කොච්චර අප්‍රමාදී කියන එක කටින් කිව්වා. ක්‍රියාවෙන් කල් දානවා නම් එයා කටින් විතර අප්‍රමාද කියන චරිතයක් නිසා එයාගේ ක්‍රියාව ඇතුලේ බුදුරජාණන්ගේ අනුශාසනාව නැත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ නේද ධර්මයේ විසින් රකින්නේ කවුරුන්ද කියලා. ධම්මෝ භවේ රක්කති ධම්මචාරී. කවරෙක්ද ධර්මයෙන් රැකගන්න පුළුවන්? ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන කෙනාම රැකගත හැකි ධර්මයට. ධර්මයේ කියන දේශකයාව එයා අන ටික කියනවා විතරයි කරන්නේ. එයාව පුළුවන් ධර්මයට රකින්න බැහැ. ධර්මයේ තියෙන දේශකයාව එයා ලියන විතරයි ක්‍රියාවේ නැහැ. එයාට පුළුවන් ධර්මයට රකින්න බැහැ. අද වර්තමාන වෙනකොට පිටුතුනේ ගොඩාක් තියෙන්නේ ධර්මයේ සම්බන්ධයෙන් සංදර්ශන. ඒ උදෙක් සංදර්ශනය. මොකක් හරි දහම් පාඩයක් ඉංගිත්තක් හරි අපි හිතමු එක වතාවක් හිතකට ගියා කියලා. ඒක පළවෙනිම ගහගන්නේ වාහනේ. එයාගේ හිතට ගියා නම් මොකක් හරි එක මට මතකයි කාලයක් තිබ්බා සබ්බම් පහේ ගමුණියා. තාම තියෙනවා වාහනවල. ඒක ගහන එක්කම දිනවා වාහනයක. එක්කෝක ගහ ගන්නවා ටැටු එකක් විදිහට. එක්කෝක ගහ ගන්නවා මොකක් හරි ස්ටිකර් එකක්. ආධ්‍යාත්මේ ඒක නෑ. මට මතකයි මින් අවුරුදු කීපයකට කලින් අපි මනකට වැඩනකොට පටුපාර අපිට ඉදිරියේ ශ්‍රීවිල් එකක් යනවා. ඒ ශ්‍රීවිල් එකේ අර පිටිපස්සේ දෙත්තේ මම එහෙම දැක්කමයි හොඳ පැහැදිලි අකුරේ පාලියෙන්ම ගාථාව ගන්නවා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමියන්ති යේ පමත්තා යත මත. මට සතුටක් ආවා. මොකද මේ ගාථාව එසේ ගාථාවක් නෙමෙයි. ඡන්දාශෝකේ ධර්මාශෝකේ බවට පරිවර්තනය කරපු අසිරිමත් ගාථාවක්. අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව. මම කල්පනා කරා මිනිස්සු මේ පාලියෙන්ම මේවා ගන්නවා. මම මොනවද හිතාගෙන චූටි දුරක් යනකොට අපි ඉඩක් ආවා මේ වාහනේ ඉස්සර කරන්න. වාහනේ ඉස්සර කරද්දී මට අර පිටිපස්සේ පාටේ ගහලා තිබ්බ හින්දාම වගේ රියදුර දිහා බැලුණා නිකම. මේ ඉන්න සිගරට් එකක් ගහගෙන යනවා. පිටිපස්සේ රෙද්දේ තියෙනවා. අප්පමාදෝ අමත බලන්න. ඒ වුණාට ක්‍රියාවේ අප්‍රමාදයට සමීප වෙන්නවත් කරුණා එයාගානේ. ඒ ඔයාලා අපි ගිහිද කරද්ද කියන කතාව මේකට අදාළ නැහැ. බුදුරජාණන්ගේ ශ්‍රාවකයෝ පිරිස් හතරක් විදිහටයි භාගතුන් වෙන්නේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එක බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ හතර ගොල්ලයි. අද සමාජවලට ව්‍යවහාරයේදී අපි මේකත් පටල ගන්නවා. අද මම දෙකට තියෙනවා මාධ්‍යවල පවා කියනවා භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය. ඒක වැරදි වචනයක්. ශාසනය බුද්ධ ශාසනය. ශාසන කියන වචනේ තේරුම අනුශාසනාව. අනුශාසනාව එකයි. බුදුරජාණන්ගේ අනුශාසනාවට හික්මෙන පිරිස ශ්‍රාවකයෝ. පැවිදි ශ්‍රාවකයෝ භික්ෂු, භික්ෂුණී, ගිහි ශ්‍රාවකයෝ උපාසක, උපාසිකා. අපි කොයි කාටද? බුදුරජාණන්ගේ අවවාදය එකයි. එකම අවවාදය. ඒ අවවාදය අතරේ අන්තිමේටම කියපු අවවාදය තමයි මම අද වෙලක හිතේට කාවදන් හිතේ. අද දහම් දාන මේ ධර්ම දානය කරන සදහවතුන්ට යම් කිසි උදාහරණයක් තියෙනවා. ඒ අරමුණ තමයි අපිට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට අමා මහ නිවන සුවසේ අත්දකින්න මේ පොඩි මොහොතක් වෙන් කරගෙන කරන ධර්ම දාන කුසලයේ හේතු වෙනවා කියන බලාපොරොත්තු. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ වචන දෙක. මේක තියෙන්නේ පිටුතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්තර්ගත නෙත්තිප්පකරණ කියන ග්‍රන්ථය.
ගාථා දෙකක්. පුළුවන් නම් මම හිතන්නේ ඔයාලට පාළි මතක හිටින්න කියලා. පුළුවන් නම් සිංහල තේරුම හිතට කාවද්ද ගන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. ලද්ධාන මානුසත්තං ද්වේකිච්ඡං අකිච්ඡ මේවච සුකිච්ඡං කත පුඤ්ඤානි සංයෝජනා පහනං චාති. පළමු ගාථා. ලද්ධාන මානුසත්තං දුර්ලභ වූ මිනිස් ජීවිතයේ ලද මොහොතේ ඔබ ද්වේකිච්ඡං කටයුතු දෙකක් අනිවාර්යයෙන් කරගන්න මහන්සි වෙන්න. අකිච්ඡ මේවච හැමදේම කරන්න බැරි වුණාට කමක් නැහැ. මිනිස්සෙක් වෙච්ච වෙලාවේ හැම මිනිස්යාම කරන හැමදේම අපිට කරන්න විදියක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළා කටයුතු දෙකක් මඟ නොහැර අනිවාර්යෙන් කරගන්න. මොනවද ඒ? එක සුකිච්ඡං කත පුඤ්ඤානි ලද මොහොතේ ඔබට හැකි උපරිමයෙන් ඔබ පින් කරගන්න. දෙක සංයෝජනා පහනං චාති සසරට බැඳලා තියෙන කෙලෙස් සංයෝජන දුරු කර ගැනීම උදෙසා මහන්සි වෙන්න. ඒක තව ක්‍රමයකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. එහෙනම් කටයුතු දෙකයි. මොකක්ද කටයුතු දෙක? පළමු එක හොඳට පින් කර ගැනීම. දෙක චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම උදෙසා තමන්ට ශක්ති පමණින් මහන්සි වීම. එයි කටයුතු දෙක. එදෙම වෙලාවට ධර්මාසනාවක දේශකයෝ කියනවා බුදුරජාණන් වහන්සේ අපට පින් කරගන්න කියලානේ. පින් කරගන්න තමයි අපි මනුස්ස ලෝකෙට ආවේ. ආයෙ පින් කරගන්න දෙයක් නැහැ මේකේ. ඒ නිසා මේ ලැබුණේ නිවන් දකින්න ජීවිතේ. ඒ නිසා වෙලා නිවන් දකින්න. ඇතැම් මේක එහෙම වර්ණනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපට කටයුතු දෙකක් උදෙසා උනන්දු කරන්නේ. ඇයි මේ කටයුතු දෙක? දෙවෙනි ගාථාවේ කටයුතු දෙක තේරුවා. පුඤ්ඤානි කරිත්වාල සග්ගා සග්ගං වජන්ති කත පුඤ්ඤා සංයෝජනා පහනා ජරා මරණං පහියන්ති. හරි පැහැදිලි දෙයක්. පුඤ්ඤානි කරිත්වාන ඔබ පින් කරගත්තොත් ඔබ කරපු පින තමයි සග්ගා සග්ගං වජන්ති ඔබ සුගතියෙන් රකින්නේ. සංයෝජනා පහනා සංසාරේ බැඳලා තියෙන කෙලෙස් සංයෝජන දුරු වෙද්දී ජරා මරණ පහියන්ති. ජරා මරණ දුක ටික ප්‍රහීන නියම නැත. පැහැදිලි. කටයුතු දෙකක් කොමක් උදෙසාද? අපිට පළවෙනියටම අත්‍යවශ්‍යම වැදගත් දේ තමයි අපි හිතමු අද දහම් පදයෙන් ඔයාලා හදවතට කාවද්ද ගත්ත කියලා. ඇත්තහාමුදුරනේ මේ හැම ප්‍රශ්නයකම විසඳුම නිවන් දකින එකයි. මම පුළුවන් ඉක්මනින් නිවන් දකිනවා. අපි එහෙම හිතට කාවද්ද ගත්ත කියලා හිතමු අද කම්කරු දෙපාර්තමේන්තුවේ බණහන කට්ටිය ඔක්කොම මේක කාවද්දගෙන පාරට දැස්සේ කියලා. ඔයාලා ආසයි නිවන් දකින්න. ඔයාලා ආසයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි යාළුවගේ ආසාව බලාපොරොත්තු කැමැත්ත ඉලක්කේ ඔය ඔක්කොම ටික බලන්න තිබ්බා. අපි තුමු මේ පහරට බැහැපු ගම. මොකක් හරි වාහනයක් වල වහප්පා. මේ ජීවිතේ ඔයාලට තව නිමේෂයකින් සමුගන්න වෙනවා. අපි අර නිවන් දකිනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා හිතට ගත්ත දේවල් ඔක්කොම එක සැනකින් එතන ඉවර වෙනවා නේ. අපි තුමේ ඇක්සිඩන්ට් එකකින් මැරිච්ච කෙනා මෙතනින් හුස්ම පොත අතහරිනකොට යන්නේ නිරේන. එයාගේ නිවන් දැකීම කතන්දරේ එතනින් අහෝසි. එයා මැරිලා උපදින්නේ පෙරේත දණ්ඩේ කියලා නම් පෙරේත ලෝකේ. එයා සිවිසොත් ටිකක් හරි හොයාගන්න බඩගින්නේ පිපාසෙයි යයි. එයාට ආයේ පණාහන උනන්දු ධර්මය පුරුදු කරන උනන්දු ඒවට එතනින් ඉවරයි. අපි තුමේ මැරිලා ඉපදුනේ තිරිසන් අතර කියලා. එයා උන් විභාගාරේ තිරිසන් ලෝකයේ ඇවිදේ. එයාගේ කතාව එතනින් ඉවරයි. එයාගේ අසුර ලෝකෙ උපන්නා. එයාගේ කතන්දරේ එතනින් ඉවරයි.
සතර පායක වැටුණු යලි මනුස්ස ලෝකයට එනවා කියන එක කන කැස්බෑවේ වියසිතුරින් අහස බලනවට වඩා දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පැහැදිලිව අපේ ජීවිතය තුළ නම් අපට ඕන යම් කිසි නිවන් දැකීම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන එකට පෙර හදාගත්ත යම් කිසි తాවකාලික ආරක්ෂාවක් නේ. తాවකාලික පිළිසන්නක් ඕන කොහොම එකක්ද? මට තියෙනවා නම් මේ මෙහෙම විශාරද බව දැන් මගේ මන ගියා. මම අනිවාර්යෙන් සුගතියි. මට තියෙනවා එහෙම යම් විශාරද බව. අද ඔයාලගේ ධර්ම දේශනාව කරනවා මම අද කොළඹ වැඩ ඉඳලා ආවම නෙමෙයි මම නුවර ඉඳලා ඉන්නේ. ඒ එනකොට ඔයාලගේ බලන්න කොහොම හරි වෙලාවට එන්න ඕනා කියලා. ඔය අපේ විදුරු මහත්තයා වාහනේ එන්න පුළුවන් තේරෙන්නේ එන්න පුළුවන් ලොකු වේගකින් ඕක දාගෙන ආවේ. ඔය එනකොට අපි ඉතින් පුළුවන් උපරිම ස්පීඩ් කර ඉන්නේ බණක් දාගෙන ඉන්නවා බණට යන්න ඕන කියන හිතින් උනාට. ඔහොම ස්පීඩ් එකේ යන මිනිස්සු නේද? ඔය කොහේ හරි හැප්පිලා මේ වාහනේම මරණය කරන්නේ. අපිත් සමහරට විදගෙන මරණය යනවා නේද? අපි 100ක 120 පනවල සමහරවල් වාහන හදලා මිනිස්සුනේ. එයා ඉක්මන් ගමනක් යනවා. එයා ඉක්මනින් යන්නේ මරණයට වෙන්න බැරිද? ජීවිතේ නැවතුම් ටික සම්බන්ධයෙන් කවරෙන්ද පිටුතුනේ අපිට කලින් දැනුන්නේ කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ චතුරාර්ය සත්‍ය වදාළද්දී ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් කියලා. අපිට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අරගෙන මේ දායාදකට ධර්මයේ කිව්වේ ජාතිපි දුක්ඛ ඉපදීම දුකකි. අද යුගයේ වෙනකොට ඉපදීම දුකක්ද? ඉපදීම සාධයක්ද? අද ඉපදීම සාධයක්. අද ඉපදීම සාධයක් කියන්නේ ගියන්න තමන්ගේ ගියන්නේ ලෝකේ සතුට වෙන්න යම් දවසක්. අද ඒක පැවිද්දන්ගත සාධයකි. නේ? අද දෙන්නේ ඇයි අපි මේ උපන්දින සමරන්නේ? මට මතකයි මේ මෑතක මම එකක් වුණේ මාවත් ගිහි කාලේ ඉඳලා දන්න අය මගේ උපන්දිනේ දන්නෝනේ. ඉතින් ළඟපාත කේඩියොත් එන්න මගේ උපන්දිනේ දවසට එනවා. මට මතකයි දවසක් පිරිකරපු තරම් මාව මුණ ගැහෙන්න ආවා. ඒ දවසේ ඉතින් මම දන්නවා දවසේ දෙද්දී ආයෙ වෙනකොට නෙමෙයි මේ කියලා. ඇවිල්ලා පිරිකරේ මට පූජා කළා. මට ඉතින් සුබ උපන්දිනයක් වේවා කියලා මූණ බලන්න කියන්න බෑනේ මම භික්ෂුවක් නේ. ඒ නිසා මට කියන්නේ සුබ කියන කියලා අයින් කරලා ඔබ වහන්සේට තින්බර උපන්දිනයක් වේවා. මම ඉතින් යාට කියනවා වන්න සතුටුද? ඔව් ඉතින් ස්වාමීන් වහන්සේ අපේ සංසය උපන්දිනේ මම යන්නේ ප්‍රශ්නය. මම තව ජීවත් වෙන්නේ සති දෙකයි නේද? ඔයාලත් ඒක දන්නවා. එක දවසක් ගත වෙනකොට මට ආදරය කරන කට්ටිය විදිහට ඔයාලට මං ගැන සතුටක් එයිද? ඔයාලට මං ගැන දුක හිතෙයිද? එයාලා කියව සාමාන්‍ය දුක හිතෙනවා. මම ඒක ඔයාලට කිව්වා ඒක මට නම් දුකයි. මොකද මම මට ආදරේ. මට කරන්න දෙයක් නැහැ. මගේ මේ වෙනකොට මගේ 35 වෙනි උපන්දිනේ දැන් 36 කිරෙනවා. මම නවත්තන්නද මම ආසයි 35 ඇති 35. මෙතන එහා බර්ත්ඩේ ඕන නැද්ද? මට නවත්ත කරන්න දෙයක් නැහැ. අච්චේ කාලේ වේගෙන් ගෙවිද්දී තරයන්ති රත්තියෝ අපිට නොදැනීම රැඳවන්න ලෙද්දී වයෝගුණ අනුපුප්පංජහන්ති වයස අනුපිළිවෙලින් වැඩෙද්දී ආයු කීයති මච්චන්න මිනිසුනේ ඔබලට ආයුසේ ගෙවි යනවා කියලා බුදුරජාණන් දේශනා කළා. ඇත්තටම මේ ජීවිත යාත්‍රාවේ අපි මෝරණකොට වෙන්නේ ඉන්න තියෙන කාලය ටික අඩු වෙනවා. මේක ඉන්න
තියෙන කාලය කියන එක පිටුතුනේ ස්ථිර දානක් වුණා නම් අපිට යම් කිසි සැලැස්මකට ජීවිතය හදන්න තියෙනවා. මං අවුරුදු 30 වෙනකන් මං යම් විනෝදකාමී ජීවිතයක් ගත කරනවා. 30 ඉඳලා 40 වෙනකන් මං වගකීම් වෙනුවෙන් මේ කැප වෙනවා. 40 ඉඳලා 50 වෙනකන් මං මගේ ඒ වෙනකොට මගේ වයසට ගැලපෙන විදිහේ ගමන් බිමන් ටිකක් ගිහිල්ලා මම විනෝද කරනවා. 50 ඉඳලා 60 වෙනකන් එහෙම නැත්නම් 70 වෙනකන් මම මගේ වයසක මිත්‍රයෝ ටිකත් එක්ක එකට වන්දනා ගමන් ටිකක් යනවා. 70 ඉඳලා 80 වෙනකන් මම පාසලට ගිහින් පදිංචි වෙනවා. අපිට හදාගෙන තිබ්බා අනිවාර්යෙන් මැරෙන්නේ 80 කියලා එකක් තිබ්බා. කොහේ මන්දා මේක සති කීපයකට කලින් අන්තර වුණා. ඔය මුන්නේරියව පැත්තේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ වයස 40 ගණන්. උන්වහන්සේ ආවේ ඇටමිතුරු වල පිළිගන්න. ඒ පිළිගන්නට ප්‍රතිකාර කරමින් ඉදිරිදී උන්වහන්සේට හදවතේ මේ හිරවීම ඒකේ උන්වහන්සේ මේ ලෝකේ සමුගෙන ගියා. මේක මාස කිහිපයකට කලින් අන්තර වුණා. අපිත් එක්ක පින්කම් කරගෙන ඉන්න ව්‍යාපාරික මහත්තයෙක් වයස 43යි. දරුවෝ 4 දෙනෙකුගේ තාත්තයි. මනුසත්කෙකු මගේ ශාස්ත්‍රඥ වහන්සේ එක මරණයක් දකිනකොට එක මරණයේ ජීවිතය ගැන කොච්චර කල්පනා කරනවද? ඉතින් මාතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම ඔය දේවල් හිතනවා. මට හිතද්දී මට තදට දැනෙච්ච දෙයක් මම ඔයාලට කිව්වේ. මොකද 43 මේ මහත්තයා යනවා කියලා. මේ මහත්තයවත් දන්නේ නැහැ. දැන් මට 36ක් පිරෙගෙන ඉන්නේ. මට යන්න තියෙන්නේ 43 නම්. මට තියෙන්නේ තව බොහොම ටිකයි. ඔයාලට තේරෙන්න ඕන මේක. මේ යථාර්ථය අපි හැමතිස්සෙම අපේ ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ නේද? මොකද මේකට අපි ජීවිතේ භෞතිකව ගොඩනගන සියලු ආනුභාව එක මොහොතකින් නැති වෙනවා. මරණය ආපු ගමන් පිළිගැනීම, ප්‍රසිද්ධිය, විශේෂයෙන්ම උගත්කම, ධන සම්පත්, බදාගත් ආගම, බදාගත් ජාතිය ඔක්කොම මරණය මුල ආපු ගමන් එක සැනකින් ඔය ටික කොහොම අපිට අහිමි වෙන්නේ? ඒ මරණයේ සුළඟෙන්න පෙර අපි එහෙනම් කරගත යුතු කටයුතු ප්‍රධාන කටයුතු දෙකයි. මොනවද ඒ කටයුතු දෙක? පළවෙනි එක ඔයාලට පුළුවන් උපරිමයෙන් මම අද කාල වේලාව තියෙන විදිහට ඒකට දහම් කතාව කරන්නේ. පින්න කුසල යහපත සුචරිතය කියලා යම් දෙයක් ඇද්ද? පින්නතුනේ පුළුවන් උපරිමයෙන් වයලා පින් කරගන්න. පුළුවන් උපරිමයෙන් වල කුසල කරගන්න. හැම තිස්සෙම පින් වෙන කුසල වෙන හිතුවිලි කායික ක්‍රියා වචන වලට පුළුවන් උපරිමයෙන් වල පවත්වන්න. මේක අදාළ මට කියන්න පුළුවන් ඔයාලත් එක්ක වචන කතාව විතරයි. මෙතනින් එහා මේක සම්පූර්ණයෙන්ම අදාළ වැඩකරන සාක්ෂියට. ඒ මම ඇත්තටම පින් කරමින් ඉන්න කෙනෙක්ද? ඒ මම ඇත්තටම සීලවන්තයෙක්ද? ඒ මම ඇත්තටම කුසල වඩන කෙනෙක්ද? ඒ මම ඇත්තටම යහපත් ජීවිතයක් ගත කරන මිනිසෙක්ද? ඕක දිහා බලන්න. ඔයාලට පුළුවන් තරම් ඉක්මනින් පින් කරගත යුතුයි. මොකද අද අපි මේ ධර්ම කතාවෙත් මුණ ගැහෙනවා. මේ සමහරවල්ට ඔයාලට මම මුණ ගැහෙනවා. අවසාන අවස්ථාව වෙන්න බැරිද? මේ හැකි. මම ඔය බණක් කියද්දී මට මරණය ගැන කතා කරනකොට නිකමට මට ඒක හිතුනේ. මම එදායින් පස්සේ ඔක කිව්වෙම නැහැ. මම නිකන් කිව්වා ඒ වෙලාවේ ඉතින් අටම මාරගෙන. ඉස්සරහම බණහමින් හිටපු අම්මලාට මම කිව්වා. දැන් අම්මලා හිතන්න. අම්මලාට දැන් වෙලාව අටම මාරයි. අම්මලා අද 9ට නැරෙනවා කියන මම එතන කියපු ගමන් අර අම්මලා දෙතුන් මෙහෙම පපුවේ යත තියාගත්තා. මට ඒක තේරුණා. මිනිස්සු මේකට හරිය අකමැති. කතා කරන්න පොතේ අකමැති වුණා. කෙතරම් මේ වචනේ මූසල වුණා. ඒ මූසල මරණය නම් අපේ උරුමය. අපි ඒකේ කතා කරන්නේ නැති වරද මොකක්ද?
ඒ නිසා ඔයාලගේ සුගතිය පින්නතුනේ මට නිර්මාණය කරලා දෙන්න බැරි නෑ. ඔයාලගේ සුගතිය මට ආරක්ෂා කරලා දෙන්නත් බැරි එකක්. ඒ රැකගැනීම උදෙසා අවශ්‍ය කරන පින් ටික කවුරු විසින් රැස් කළ යුතුද? තම තමන් විසින් රැස් කළ යුතුයි. ඒ නිසා පින් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ මේ පින් කරන අතරේ කරන පිනක පැතුම බව තියාගන්න මට මේ පින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උපකාර වේවා. ඔයාලට ඇතිහැකි විදිහට රැකියා අතරේ කාලය ගණනාකරණය කරගෙන හොඳට ධර්ම ඉගෙන ගන්න. මම මේ ධර්ම ඉගෙන ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. ඩිංගිත හරි මහන්සි වෙන්න සීලය, සමාධිය, ප්‍රඥාව බලවත් කරගන්න. ඒ අපි උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැමැති බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉෂ්ට කරගන්න. ඔය දෙකම දැන් මොන කරගත යුතු කාරණා දෙක මම කියනවා. ඔය දෙකම අර භාග්‍යතුන් වහන්සේගේ අන්තිම වචනයට යටයිනේ. හොඳට පින් කර ගැනීම උදෙසා ඔයාලට තියෙන්න ඕන කල් නොදැනීම අප්‍රමාදය. චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා ඔයාලට තිබිය යුත්තේ කල් නොදැනීම අප්‍රමාදය. අන් කුමන දෙයකට ප්‍රමාද වුණත් පින්වතුනි, ගෙවල් දොරවල් හදාගන්න එකට ප්‍රමාද වුණා. අනිකුත් ලෞකික ජීවිතේ මොන දෙයකට ප්‍රමාද වුණත් ඔයාලා මේ කියු කර්ම දෙකට ප්‍රමාද වෙන්න එපා. එයි මම මේ වචන දෙක කියන්නේ. ඒ මට ඔයාලගේ ජීවිතේ තව කොච්චර තියෙනවද කියන එක සම්බන්ධයෙන් ඥානය මානග නැති නිසා. බුදුරජාණන් වහන්සේ ධම්මදේශයේ ඥානයක් සහිතව අඩහෝරාවකින් මැරෙන්න හිටපු චත්තමානවකට සුගතිය රැකලා දෙන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා. භාග්‍යතුන් වහන්සේට ඒක පේන්නේ නැතා. අද කවුරුත් නැහැ. මරණ මොහොතට පෙර හැරෙන්නවත් හැකියාවක් නැති මට්ටම උඩට තථාගත ශ්‍රාස්මික කදම්බේ දික්තියට වටලා හරි බුදුරජාණන් වහන්සේ උදව් කරන්න පුළුවන් වුණා. උන්වහන්සේට පේන නිසා. අද කවුරුත් නැහැ. සැරියුත් මොනිතුන්ට මුගලන් මොනිතුන්ට මහකස්සප මොනිතුන්ට තිබ්බ හැකියාව අද කාටවත් නැහැ. ඒ නිසා මා නැවතත් ඔබට කියනවා පින්වතුනි යහපත කඩා ගන්න එපා. ඔයාලගේ වැරදි හදා ගැනීම කඩා ගන්න එපා. ඔයාලා දැනටත් අද පන්සිල් ටික ගන්නකොටත් ඔයාලා දන්නවනම් මං සිල් ගත්තට මං ඇතැම් සිල් කඩනවා කියලා. ඒ කඩන සිල්පද ඔයාලා විසින්මයි නිවැරදි කරගත යුත්තේ. ඒක කල් දාගන්න එපා. මම ඔබට කියන්නේ අප්‍රමාදය කියන එකට මම සරල වචනයක් වලට කියලා දෙනවා. කල් නොදැනීම කියලා. මම මේ වචන ගත්ත සිද්ධිය. ඒ සිද්ධිය තමයි මම බලන එක අවසන් කරන්නේ. මට මේක කලකට පෙර ඔය මීගමෝ පැත්තේ දරුවෝ 4 දෙනෙක්ගෙන් ආරාධනාවක් ලැබුණා. එයාගේ පන්සලේ විශේෂ ධර්ම දේශනාවකට රැ ලොකු පුතාගේ පොඩි පුතාගේ නමකට කතා කරේ. පොඩි පුතාගේ වයස අවුරුදු 30 ගණනක් ඉඳි. මම ඒගොල්ලෝ එන මන නැති කරන්නේ මොකක්ද ඔයාලගේ අරමුණ? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේම ධර්ම දේශනාවක් ඔය සමාජ මාධ්‍යයෙන් අහලා මටයි අපේ අක්කලගෙදරට හිතුනේ මේක කරන්න. ස්වාමීන් වහන්සේ අපේ අම්මයි තාත්තයි ධර්ම ජීවත් වෙනවා. අපි මේ ධර්ම දානය කරන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්නාට ජීව ධර්ම දාන දෙන්නවා කියන මරණයට පෙර ඒ දෙන්න ඉදිම ඒ දෙන්නගේ නමින් ධර්ම දානය. ස්වාමීන් වහන්සේ අම්මගේ තාත්තගේ ගුණ කියනවා ආසාවට අපි මේක ඇහිතිකේ. අනේ එදාට ස්වාමීන් වහන්සේ අම්මගේ තාත්තගේ ගුණ කියනවා අපි ආසයි. මම ඊට පස්සේ මට ඇත්තටම ඉතින් මොක අහගත්තට ඕකම ඔළුවේ තියන්නේ නැහැ. තව දේශනාවක් ඔළුවේ තියෙනවා. මම ඉතින් බලන්න වඩේ තියන නැහැතිකට තිබ්බේ මහ පුදුම විදිහකට. මෙහෙම ධර්මාසනේ නම් අම්මට තාත්තට වාඩි වෙන්න ලස්සන පුටු දෙකක් තිබ්බා. ඒ පුටු දෙක දෙපැත්තේ දරුවන්ට වාඩි වෙන්න තව පුටු දෙක තියලා තිබ්බා. අම්මයි තාත්තයි දරුවෝ 4 දෙනා යොමු වාඩි වෙනවා. පන්සලේ හාමුදුරුවෝ මයික් එක අරගෙන තමයි කිව්වේ. අද මේ ධර්ම දානය වෙන කාගෙවත් නෙමෙයි. මේ අම්මගේ තාත්තගේ ධර්ම දානය.
ඒ කියනකොට ඒ අම්මයි තාත්තයි දන්නේ මේ තමන්ගේ ධර්ම දානේ දරුවෝ ඇහෙත් එකක තියෙන්නේ. අර අද කාලේ දිනවනේ අර සර්ප්‍රයිස් කියලා එකක්. එතකොට මෙයාලාගේ හිතිලා අම්මයි තාත්තයි දෙන්න වෙනින් කරන ධර්ම දානේ යම් සර්ප්‍රයිස් එකක්. එදා මේ දෙමෝපිය දෙන්න අඬාන දෙහෙත් වට්ටිය තරන් දරුවෝ 4 දෙනෙක් එක්ක ඇවිල්ලා මට දෙහෙත් වට්ටිය කියනකොට මොකද්ද සින්දුවකුත් දැම්මා මවුගුණද පියගුණද කියලා තියෙනවා. අර එකතර තිබ්බ හිටපු 4500ම බණ අහන්න කලින් අඬන්න පටන් ගත්තා. ඒක සංවේදී වෙලා. ඉතින් මම ධර්ම දේශනාව විදිහට පොඩි ජාතක කතාවක් අම්මගේ තාත්තගේ ගුණ ඉස්මතු කරගෙන මම කළා. බණ පටන් ගත්ත වෙලේ ඉඳලා වැඩිපුර මේ මූණ වල තිබ්බ කඳුළු. මේ මහ මෝරක මිනිස්සුන්ට පවා තම මව මතක් වෙලා තම පියා මතක් වෙලා මට හිතුණා මෙයාට ඔය දැන් කොහොම හිතට වැදුනද ඔබ ටිකකින් අමතක වෙනවා. හැබැයි මෙයාගේ ජීවිතේ අමතක නොවන පුරුද්ද එකවතාවක් වෝ කරලා තිබුණා. මෙයාගේ ජීවිතේ ඒක රැඳෙනවා. එහෙම රඳවාගත හැකි පුරුද්දක් අනේ මොකක්ද වාසනාවකට මගේ ජීවිතේ මම කළා. රඳවගත හැකි දෙයක්. මම මහාන වෙන්න පෙර මට ධර්මයේ මුල ගෙච්ච නිසා ඒ මම තරුණ පොළ කාලේ වයස අවුරුදු 17යි සත්‍යෙ දිනක මට හරි තදට දැනෙච්ච එක අම්මා තාත්තා මට ආසාවක් ආවා ඒ කාලේ මම අම්මගේ තාත්තගේ සල්ලි තීරු පඬිති දේවල් වලට වියදම් කරලා දෙනවා මම මෙවට හිනහු වෙන්න මම මොකද්ද මේ දෙන්න වෙනුවෙන් මම කරන්නේ මට එතකොට හිතුණා ඔය වැරදි ඔක්කොම මේ ගෙවිලා යයි අම්මයි තාත්තයි වඳිනකොට ඒ කකුල් ඉඹලා නැන්දොත් කියලා මට නිකන් පොල්ලනේ මම ඒ කරන්නේ අර ආපු හිතට මට උකට ආසාවක් ආවා මම ඉස්කෝලේ යනකම් මම හිතේ තියෙනවා අද නම් වදිනවා ගෙදරට ආපුවම හිතනවා අද බෑ ඇයි ඒක හරියම අමාරුයි කරගන්න ඔබ උඹේ ඇද ඉඳලා අවසානයේ මහානගමට මගේ දෙමව්පිය අවසර දුන්නාට පස්සේ මම ඒක කළා. මම්මගේ ආදරණීය මව්ගේ සිව වන්දනා කරනවා මගේ ජීවිතේ. තාත්තගේ පාවිච්චි මම ඉබල වන්දනා කරනවා. මම හිතුවේ නෑ ඒක එච්චර මට සැනසීමක් ගෙනේ කියලා. මට ඔක දැනුනේ අම්මයි තාත්තයි මගේ ඉස්සරහ දන ගහන දවසේ. මුළු ලෝකයක් එකවර දන ගහනකොට ඒක හවන්න පුළුවන්. අම්මයි තාත්තයි දන ගහනකොට භික්ෂුව වුණාට ඇතුලේ ඉන්න දරුවාට ඒක දැනෙනවා. හැබැයි මගේ හිත ඇතුලේ මට නොදැනීම ආපු ප්‍රීතිය මාව සතුටු කරා. නෑ ඔබ වහන්සේ වඳින්න පුළුවන් කාර්යය. අම්මාගේ කකුල් දෙක ඉබ්බලස් නැන්දයි. තාත්තගේ කකුල් දෙක ඉබ්බලස් නැන්දයි. මගේ අම්මගේ වෙනකොට මේ ගිහින් අදටත් මට මතක් වෙනකොට මම ගොඩක් සතුටු වෙන්නේ. මම ඒ වෙනුවෙන් ගිහි දරුවා විදිහට එහෙමත් කළා. අදට තාත්තා මගේ ඉස්සරහා දන ගන්නකොට මට නිරායසින් මතක් වෙන්නේ ඕකමයි. මම එදා අරගලට ඔක කිව්වා. කියලා මම කිව්වා. වලන්ද පිටචර මොවුරු පියුණ හැමවා. ඔයාලට අද අම්මයි තාත්තයි දෙන්නා ජීවිතුන් අතර ඉන්නවා නම් අද තමයි ඔයාලගේ දවස. ඔයාලා අදම යන්න අම්මයි තාත්තයි හොයාගෙන. ගිහින් අදම අම්මගේ තාත්තගේ දෙන්නාගේ හිත පිරෙන්න ඔයාලට කටින් පුළුවන් නම් මේ ප්‍රශංසාව කරන්න. ඔයාලා ජීවිතේ මව්පියන්ට ඕනේ තරම් අඩුපාඩු ඇදගොඩ කියලා ඇති උබතෝ කියලාත් ඇති. හැබැයි ඔයාලා අම්මා තාත්තට මේ ප්‍රශංසාව කරලා නැති ඇති. ඔයාලා පුළුවන් නම් මේ ප්‍රශංසාව කරන්න අම්මේ බඩට දරුවෝ අරගෙන දරුවෝ නැති කරන ගෑනු තනේ අම්මා මම බඩට ආවට පස්සේ මාව රැක්කා. අම්මා තමයි මට ජීවිතේ දුන්නේ. තාත්තට පුළුවන් නම් කියන්නේ කාන්තාවන්ගේ බඩට දරුවෝ තියෙන නැති කරන පිරිමි තනේ මම අම්මගේ බඩට තාත්තා මාව රැක්කා. ඔක කියලා පුළුවන් නම් ප්‍රශංසා මාත්‍රයක් කරලා කකුල් දෙක අල්ලලා ජීවිතේ එකපාරක් ඉමින්න. එකපාරක් පුළුවන් නම්. ඔයාලා දිගට පුළුවන් නම් කරගෙන යන්න බැරි නම් එකපාරක් කරගන්න. ඔයාලගේ ජීවිතේම එකපාර මතක හිටියේ.
කියලා. ඉවර කරන්න හිතනකොට මම දැක්කා යාළුවෝ ඔඩොක්කු උඩ. එයාලගේ ස්මාර්ට්ෆෝන් ටික මෙහෙම තියෙනවා. මම ඉතින් ගන්නවනේ ස්මාර්ට්ෆෝන් එකේ ඉතින් මම ඉඳන් හිතුවා මෙයාලට මෙච්චර බරට මම ওই කාරණේ කිව්වා මම නැගිට ගම ඕක ඕන් කරගත්තාම අර ආපු එක අමතක වෙනවා. මම ඒ නිසා ටිකක් බර කරා මම කිව්වා ඔයාලා අද කරගත්තොත් කරයි නැත්තම් බෑ. හොඳට මතක තියාගන්න. අද කරගත්තොත් කරයි නැත්තම් ඔයාලට බෑ. කියලා මම පොඩ්ඩක් හදින් කිව්වා. මම ඒකට බණ කරලා වැඩ කරා. මාස 4ක්වත් ගත වෙන්නේ නැති එක මහත්තයෙක් මාව හොයාගෙන ආවා කඩුවෙට. එමිත් එතුමාට පළවෙනියටම කියපු වචනේ මම දැක ගමන් එතුමාගේ ඇසවලට හඳුනනවා. කතා කරගන්න අමාරු වුණා. මම ඒවයි මහත්තයා. හාමුදුරුවෝ ඔබ වහන්සේ කියපු එක මම කළා. මට අගමනක් තේරෙන්නේ මාස 4කට පස්සේ විතරනේ. මම විස්තරය අහපුවම කිව්වේ හාමුදුරුවෝ මම ආගමේ මගේ යාළුවෙක් කෙනෙක් කියපු නිසා මම බණට ආවේ. මම ඇත්තටම ඔබ වහන්සේගේ බණ ඇහුවේ නේ. හැබැයි ඔබ වහන්සේ අන්තිමේටම කියපු කතාවට මට නොදැනී කන ගියා. හාමුදුරුවෝ මම හිතුවා මම මේක නම් කරනවා. මගේ අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් මට මේක කරේ කියලා. ඔබ වහන්සේ අන්තිමේට කිව්වනේ ඔබ අද කරගන්න කියලා. හාමුදුරුවෝ මම වාහනේට ගොඩ වෙලා මං ගෙදරට යන්න සූදානම් වුණේ. මට එකපාර ඔබ වහන්සේ කියපු වචනේ මතක් වුණා. අද කරගත්ත බැරි වුණා. ආයෙ බැරි. මම පිළිතර කතා කරන්න කිව්වා මම අද ඉන්නේ. මම අම්මා තාත්තේ බලන්න යනවා. මම අම්මා තාත්තට කතා කරන්න කිව්වා මම අද ඉන්නේ නෑනේ. කීය වුණා. අදම මට කතා කරගන්න දෙයක් තියෙනවා. ඇහැරෙන්න. මේ මහත්තයා යනකොට තාත්තා ඉන්නවලු. ගෙදර ඉස්සරහම දොර ගානම පුටුව තියන්නේ. තාත්තා දැක්ක ගමන් මෙයාට වචන කතා කරගන්න බැරි වෙලා හිතට එනවනේ අර අහපු ඔක්කොම. මෙයාම තාත්තගේ මූණවත් බලන්නේ නැතුව ගිහින් මගෙත් එක කිව්වා ඒ වචනේ. ආමුතුනේ මගේ කකුල් දෙක අල්ලන්න. මගේ හිත පිරෙනකම් මම කකුල් දෙක ඉන්නවා. මම කකුල් දෙක අතහැරෙන්න පස්සේ තාත්තා එහෙම නැගිටලා කාමරෙට ගිහින් දොර වහගත්තා. මම ආමුතුනේ අම්මට නම් ගිහින් අම්මා හිටිය කුස්සියේ. මම අම්මාට ඔබ වහන්සේ කියපු වචන ටිකක් කිව්වා. කියලා මම අම්මගේ කකුල උඹට වන්දනා කරා. එතකොට අපේ අම්මා මගේ ඔළුව අතක ගන්නවා. මොකද්ද පුතේ උඹට ඒක පාඩුවේ වුනේ? අම්මා ආසාවක් ඇති වුණා. ආමුදුනම්ගේ බණ කරා. ආසාවකට. පුතේ මේනවා කියපු නිසා මම මේ විශේෂයෙන් ඔය ඉන්නේ. තව පොඩ්ඩයි. මේ අම්මා උගෙලා කියනවා. මේ මාතෘකාවට කියනවා ආමුදුනේ මම කන්නේ නැත්තේ කටවල් හතරයි. බත් ටික ඉන්නකම් අම්මා එදා මට කියවුවා. නිදා ගන්න තැනකට ඇවිල්ලා ඔළුව අතක ගන්න හිටියා. ආමුදුනේ අපේ අම්මගේ අන්තිම වචනේ. පුතේ මහන්සියදී නිදි ගන්න. මට ඇත්තටම තේරුන්නේ නැහැ අන්තිම වචනේ කියලා කිව්වට. බලන්න ජීවිත. මේ මහත්තයා එදා සනීපට නිින්ද ගියාගෙන පාන්දර 2යි ගන්නකට 2ට විතර වගේ තාත්තා කලබල ගිහලා බලනවා පුතේ අම්මට මේ මහත්තයාගේ වාහනේම යම් වරන් ඉන්නේ. හොස්පිටල් යන්නේ නැති නේද? එතම මට හරියට පින් දුන්නා ස්තුති කළා. ආමුදුනේ මට තේරෙන්නේ නැහැ මේක කොහොමද කියලා. ඔබ වහන්සේලාගේ පිළිවෙත් මට තේරෙන්නේ. ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. අපේ අම්මගේ අන්තිම පෝරා කීපේ හරි මම ඒ දෙක කළා. මම මේ කතාව මම අරකට මේ කතාව කියන්නේ නෙවෙයි. මම දේශකයන් වහන්සේනමක් විදියට කළේ පොදුවේ ධම්මපදේ කියන එක විතරයි. ඒ මම කොහොමද එයාලට මන පුරුදු කරවන්නේ? මට ඒක බෑනේ. මේක ඉන්ජෙක්ෂන් එකක් වගේ වුණාම ඕම් මට කිව්වේ මමයි ගෙවුවේ. මේ පෙත්තක් වගේ එකක් වුණාම මට කිව්වේ මමයි පෙව්වේ. මම කළේ ධම්මපද ටික කියන එක විතරයි. ඔතන ඉන්නේ ඕන තරම් ඕක අහලා අනේ උන්වහන්සේ මොකද අපගේ වල කට්ටිය හැටි අපි දන්නේ. ඔහොම කී යනකොට සම්පූර්ණයි. අපේ ගෙවල් නම් වල අතර දෙක ඔබ කරන්න බෑ. ඔහොම හිතපු කොටසක් වෙනුමින්නේ. ඔය හැම අම්මා තාත්තම එක වෙගේ උන්වහන්සේ ඔහොම කිව්වට එහෙම කියන කොටසම ඔතන ඉන්නේ. මම අද
අදනම් මේක කරනවමයි කියලා හිතාගෙන ගෙදර ගිහින් අර මට වුණා වගේ ලැජ්ජා හිතේ කොටසක ඕකේ ඉන්නේ. එතුමාට තිබ්බ පෞද්ගලික දක්ෂකම මොකක්ද? රැය එළි වෙනකම් කල් දෙන්නේ නෑ. අද්භූතයි. රැය එළි වෙනකම්වත් කල් දෙන්නේ නෑ. එතුමා රැය එළි වෙනකම් කල් දෙන්න මම ආමුදුරෝ කියපු දේ කරන්න මම හෙට එනවා. එතුමාට පාන්දර දෙකමාරකට කෝල් එකක් එනවා පුතේ අම්මා අන්තරා. ඒ හිත සතුටක් විදිහට තැවුලක් විදිහට විශාල තැවුලක් නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔපමණයි. දැනුත් මම ධර්ම පද ටික කියා අවසන්. ඊටු ටික තියෙන්නේ නෙවෙයි ඔයාලට. මම ඔයාලට යෝජනා කරනවා. මේ බුදුරජාණන්ගේ අවසාන බුදු වදන ඔය හදවතට කාවදට. ඔයාලගේ යහපත වෙනුවෙන් වැය කරන්න මට බැහැ. ඒ කරගත යුත්තේ ඔයාලමයි. ඔයාලගේ සිල්වත්වෙන් බව වෙනුවෙන් මට ඔයාලා වෙනුවෙන් කරන්න කිසිවක් නැහැ. සීලය නෑ කියලා හඳුනගත්තට පස්සේ සීලය හදාගත යුත්තේ ඔයාලා විසින්මයි. ඔයාලගේ ගුණධර්ම ඔයාලගේ අවශ්‍යතාවයක් මතමයි පවතින්නේ. අත්තාහි අත්තුගති තමන්ගේ ගමනේ තීරකයා තමයි. තමන්ගේ ගමනේ තීරකයා තමයි. මම පින් වැඩන ගමන කියනවාද පෞකාර ගමන යනවාද තීරණය තමයි. සත්පුරුෂ ගමන යනවාද අසත්පුරුෂ ගමන යනවාද තීරණය තමයි. යහපත වැඩෙන ගමන යනවාද යහපත නසාගෙන යනවාද තීරණය තමයි. අද කියන්නේ මේ සුන්දර අර්ථය හදවතේම වවාගෙන සුපින්වතුන් හැමදෙනාට අප්‍රමාදීව පින් කරගන්න හිත් පහළ වේවා. කරන්නා වූ සියලු පින්කම් පවා චතුරාර්ය සත්‍ය අවබෝධයට මිලක් කරගෙන අප්‍රමාදීව චතුරාර්ය සත්‍ය අවබෝධයට උත්සාහවත් වෙන්න පින්වතුන්ලා වාසනාවන්ත වේවා. ලෝකයේ සියලු දාන අතරේ අග්‍ර වූ ධර්ම දානමේ පින්කම අද දවසේ රැස් කළා මේ කම්කරු දෙපාර්තමේන්තුවේ සුපින්වතුන් හැමදෙනා එකතු වෙලා ධර්ම දාන පින්කම සංවිධානය කරපු සදහැවතුන්ට ධර්මයේ ශ්‍රවණය කරපු සදහැවතුන්ට මේ ධර්ම දානමය මහා කුසලානි සංසය ඒකාන්ත කොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළ සියලු පින් සියලු දෙවි දේවතාවෝ සතුටු සිතින් අනුමෝදනා වෙත්වා. මේ සුපින්වතුන්ලාගේ දියුණුවට ආශිර්වාද කරන ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන කටයුතු වලදී ආශිර්වාද සලසන සියලු දෙවි දේවතාවෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙවිසෙපින් වෙත්වා. පින්වතුන්ලාව දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මම විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා මගේ ගුරු දෙවිඳුන්ට. ඔයාලට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බලාගෙනත් හිටිය. යම් කාලයක් ප්‍රමාද වෙච්ච නිසා වෙන් කරගත් කාලයට අමතර කාලයකට අරගෙන මම ධර්මානුශාසනාව කළා. ඔයාලා පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණ දෙසා වාඩි වෙනකොට ඔයාලගේ ජීවිතේට අහක දාන්න වචනයක්වත් නැති වටින දහම් පදයක් මට කියා දෙන්න ලැබුණේ මේකනේ. මගේ ගුරු දෙවියන් වහන්සේ නිසා. ඒ නිසා මා කියපු වචනයක් ගන්න පින් අයිති වෙන්න ඕනේ උත්තරයට. මගේ පින්වන්ත ගුරු දෙවියන් වහන්සේයි කිරිබත්වල ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. රැස් කරගන්න දෙන සියලුම පින් ඔයාලගේ ආදරණීය මව්දෙමව්පියෝ මේ පරිලෝක සිටිනවා. ඒ සියලුම අම්මලාට තාත්තලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනිකුත් ඥාති හිතයිසී යම්තාක් දෙනා ඇද්ද සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. මේ ආයතන වල සේවා කටයුතු කරමින් සිටියදී මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපයටපත් වේවා. සංසාර දුකින් අත්